රෑ 11:47ට පටිගත වුණේ එකම එක දුරකථන ඇමතුම. ඒකෙන් තමයි මුළු ලෝකෙම හොල්ලපු මේ රහස එළියට ආවේ. එක පැත්තකින් ඇමරිකානු හමුදාවේ වීරයෙක් වුණු දරුවන් තිදෙනෙකුගේ ආදරණීය තාත්තා මැතිව් ජොන්සන්. අනෙක් පැත්තෙන් ලෝකයටම ආදර්ශමත් බිරිඳක් වුණු ඔහුගේ කෝටිපති බිරිඳ ජෙනිෆර්. අද අපි කතා කරන්නේ සුන්දර මන්දිරයක බිත්ති 4 ඇතුලේ සැඟවුණු ඇඟ කිලිපොලා යන ජෙනිෆර් ග්ලෙඩ්හිල් ඝාතන සිද්ධිය ගැනයි. අවසානය වෙනකම්ම බලන්න. මොකද මේ කතාවේ හැරවුම් ලක්ෂය ඔබව පුදුමයට පත් කරાવી. අපේ Truth About Crime Case YouTube channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එකට like එකකුත් දාන්න. එහෙනම් අපි යමු අද crime review එකට. ජෙනිෆර්ටයි මැතිව්ටයි හැමදේම තිබුණා. එයාලා හිටියේ ඇමරිකාවේ කොටන්වුඩ් හයිට්ස් වල ඩොලර් මිලියන ගාණක් වටින මන්දිරයක. අවුරුදු 11, 7 සහ 5 වයස්වල දරුවන් 3 දෙනෙක් එක්ක හරිම ආදර්ශමත් පෞල් ජීවිතයක් තමයි එයාලා ගත කරේ. වයස 51ක් වුණු මැතිව් ඇමරිකානු හමුදාවේ විශේෂ බලකායේ ග්‍රීන් බෙරට් සොල්දාදුවෙක් විදියට දශකයකට වැඩි කාලයක් සේවය කරපු ගෞරවනීය කෙනෙක්. එයාගේ යාළුවෝ එයාව හැඳින්වුවේ හරිම බුද්ධිමත් විශ්වාසවන්ත කෙනෙක් විදියට. වයස 42ක් වුණු ජෙනිෆර්ව හැමෝම දැක්කේ දරුවන්ට ආදරය කරන, සැමියට උදව් කරන හොඳ ගෘහණියක් විදියට. මේක හරිම ලස්සන පවුලක්. ඒත් ඒ සුන්දරත්වයට යටින් ලොකු ඉරිතැලීමක් නිර්මාණය වෙමින් තිබුණා. 2024 ජූලි මාසයේ ඉඳන් ජෙනිෆර් සහ මැතිව් හිටියේ දික්කසාද වෙන්න තීරණය කරලා. අගෝස්තු මාසයේදී ජෙනිෆර් උසාවියට ගිහින් මැතිව්ගෙන් Tamanට අනතුරක් ඇති බව පවසමින් ආරක්ෂක නියෝගයක් ඉල්ලනවා. හැබැයි මේ නඩුව අහපු විනිසුරුවරයා ගත්ත තීරණය මුළු කතාවම වෙනස් කළා. වීඩියෝ දර්ශන පරීක්ෂා කරපු විනිසුරුවරයා දැක්කේ පුදුම හිතෙන දෙයක්. ජෙනිෆර් මැතිව්ට බය බවක් කොහෙවත් පෙනෙන්න තිබුණේ නැහැ. ඒ වෙනුවට ජෙනිෆර් තමයි මැතිව්ට බැන එයාව කේන්ති ගස්සන්න උත්සාහ කරලා තිබුණේ. මේ නිසා සැප්තැම්බර් 16 වෙනිදා විනිසුරුවරයා ජෙනිෆර්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. විනිසුරුවරයා එදා නොදන්න එකම දේ තමයි ඒ වෙනකොටත් ජෙනිෆර් Tamanට කවදාවත් දික්කසාද නඩුවක් ඕන නොවන විදිහේ දරුණු තීරණයක් අරගෙනයි හිටියේ කියලා. මේ අන්තිම සති කිහිපයේ මැතිව් හිටියේ ලොකු බයකින්. ජෙනිෆර්ගේ අමුතු හැසිරීම ගැන සැක කරපු මැතිව් Tamanගේ ආරක්ෂාව ගැන හිතලා ගෙදරින් පිට හමුදා කඳවුරක තමයි නිදාගත්තේ. මැතිව් එයාගේ යාළුවෙකුට කියලා තිබුණා දැන් නම් දික්කසාද වෙන්නම වෙනවා, වෙන කරන්න දෙයක් නැහැ කියලා. මැතිව් Tamanගේ පවුල බේරගන්න උත්සාහ කරද්දී එයා කීයටවත් නොදැන හිටපු දෙයක් තමයි ජෙනිෆර් ගත කරමින් හිටපු ඒ දෙබිඩි ජීවිතය. ජෙනිෆර් වෙනත් පිරිමියෙක් එක්ක රහසිගත සම්බන්ධයක් පටන් අරගෙන තිබුණා. මේක සාමාන්‍ය සම්බන්ධයක් නෙවෙයි. ජෙනිෆර් ඒ පුද්ගලයා ගැන හිටියේ පුදුම පිස්සුවකින්. මිනීමැරුමට දවස් 2කට කලින්, ඒ කියන්නේ සැප්තැම්බර් 19 වෙනිදා, ජෙනිෆර් Tamanගේ පෙම්වතාට Glock 19X වර්ගයේ තුවක්කුවක් පෙන්වලා තිබුණා. එයා හරිම සැලසුම් සහගතව එදා රෑ Tamanගේ දරුවන් 3 දෙනාව අම්මලාගේ ගෙදරට ඇරලුවා. ඒ කියන්නේ මේ මාරාන්තික සැලසුම ක්‍රියාත්මක කරන්න ජෙනිෆර්ට ඕන වුණේ නිහඬ පරිසරයක්. සැප්තැම්බර් 20 වෙනිදා සාමාන්‍ය දවසක් වගේ පෙනුනත් එදා රෑ වෙද්දී හැමදේම උඩු යටිකුරු වුණා. ජෙනිෆර්ගේ මේ අනියම් සම්බන්ධය ගැන මැතිව්ට අහු වෙනවා. එදා රෑ මේ දෙන්න අතරේ දරුණු රණ්ඩුවක් ඇති වුණු බවට සාක්ෂි තියෙනවා. ජෙනිෆර් පස්සේ කාලෙක පාපොච්චාරණය කරපු විදියට මැතිව් එදා එයාට ගොඩක් කෑ ගහලා දොස් කියලා තියෙනවා. හැබැයි ඒ රණ්ඩුව අවසන් වුණේ කිසිවෙකුත් නොසිතූ ඛේදවාචකයකින්. 2024 සැප්තැම්බර් 21 වෙනිදා පාන්දර මැතිව් Tamanගේ ඇඳේ හොඳටම නිදාගෙන ඉද්දී ජෙනිෆර් Taman ළඟ තිබුණු
9mm තුවක්කුව අතට ගන්නවා. කිසිම හිතක් පපුවක් නැතිව එයා Tamanගේ සැමියාගේ හිසට වෙඩි තියලා ඒ ජීවිතය සදහටම නිහඬ කරවනවා. Tamanගේ දරුවන්ගේ පියා ඒ වගේම ලොකු කාලයක් රට වෙනුවෙන් සේවය කරපු ඒ ගෞරවනීය සොල්දාදුවට Tamanගෙම නිදන කාමරය මර උගුලක් උනේ එහෙමයි. මිනිමැරුමෙන් පස්සේ ජෙනිෆර් හැසිරුනේ හරියට වෘත්තීය අපරාධකාරියක් වගේ. එයාම පස්සේ කාලෙක හෙලි කරපු විදියට මැතිව්ගේ සිරුර රූෆ් බොක්ස් එකකට දාලා පඩිපෙළ දිගේ පහළට ඇදගෙන ඇවිත් වෑන් එකකට පටවගෙන තියෙනවා. මැතිව්ගේ ෆෝන් එක කෑලි කෑලි වලට කඩලා විනාශ කරපු එයා මැතිව්ගේ ට්‍රක් රථය හමුදා කඳවුරකට නුදුරු පාරක දාලා ආවේ මේක සාමාන්‍ය අතුරුදහන් වීමක් වගේ පෙන්වන්න. ඊට පස්සේ මැතිව්ගේ මල සිරුර අරගෙන ඈත ප්‍රදේශයකට ගිය ජෙනිෆර් කාටවත් හොයාගන්න බැරි තැනක ඒ සිරුර වලලලා දාලා තියෙනවා. ගෙදර ආපු ගමන්ම එයා කරලා තියෙන්නේ මුළු කාමරයම බ්ලීච් දාලා හොදන එක. ලේ තැවරුණු මෙට්ටය අයින් කරලා අලුත් මෙට්ටයක් පවා ජෙනිෆර් ඕඩර් කරලා තියෙනවා. හැබැයි ජෙනිෆර්ට එක තැනකදී ලොකු වැරදීමක් වෙලා තියෙනවා. සැප්තැම්බර් 22 වෙනිදා රෑ එයා Tamanගේ පෙම්වතාට මේ හැම විස්තරයක්ම කියනවා. ජෙනිෆර්ගේ ඇඟේ තිබුණු තැලුම් පාරවල් දැකලා පෙම්වතා ඒ ගැන අහද්දි මේවා බොඩිය වලලා දියුණු තුවාල කියලා ජෙනිෆර් කියලා තියෙනවා. මේ බිහිසුණු කතාව අහපු පෙම්වතා හොඳටම බය වෙලා තියෙනවා. ඊළඟ වතාවේ ජෙනිෆර් කතා කරද්දි ජෙනිෆර්ගේ පෙම්වතා හොරෙන්ම ඒ කෝල් එක රෙකෝඩ් කළා. එයා ජෙනිෆර්ට කිව්වා මට ඔයා ගැන බයයි කියලා. එතකොට ජෙනිෆර් hina වෙලා දීපු උත්තරය ඇඟ කිලිපොලා යන එකක්. මම ගියාත්මික රැජිනක් වෙන්න ඇති. මට හිතෙන්නේ නරක මිනිස්සුන්ගේ ඔලු ගසා දාන්න ඕනි කියලා. ජෙනිෆර් තවදුරටත් කතා කළේ Tamanගේ සැමියව මරපු එක සාමාන්‍ය දෙයක් වගේ. මේ රෙකෝඩින් එක තමයි ජෙනිෆර් කොටු කරගන්න පොලිසියට ලැබුණු ප්‍රධානම සාක්ෂිය උනේ. මේ හැමදේම වෙද්දී ජෙනිෆර් තවමත් පොලිසියට මැතිව් අතුරුදහන් බව දන්වලා තිබුණේ නැහැ. හැබැයි එයා Tamanගේ පෙම්වතා එක්ක කතා කරද්දී මැතිව් ගැන කතා කළේ අතීත කාලයෙන්. එයා මැතිව්ව මරලා දවස් 6ක් යනකම්ම කිසිම කලබලයක් නැතුව සාමාන්‍ය විදියට හිටියා. ඊට පස්සේ තමයි රංගපෑමක් කරලා පොලිසියට අතුරුදහන් වීමක් ගැන පැමිණිලි කරන්නේ. ඒත් ජෙනිෆර් දැනගෙන හිටියේ නැහැ. Taman විශ්වාස කරපු පෙම්වතා රහසින් මේ හැමදේම වාර්තා කරනවා කියලා. එයා ජෙනිෆර් එවපු හැම මැසේජ් එකකම ස්ක්‍රීන්ෂොට් ගත්තා. හැම කෝල් එකක්ම රෙකෝඩ් කළා. අවසානයේ ඔක්තෝබර් 2 වෙනිදා එයා මේ සාක්ෂිත් අරගෙන පොලිසියට ගියා. පොලිසිය ගෙදර සර්ච් කරද්දී මේ හැම රහසක්ම එකින් එක එළියට එන්න ගත්තා. මුළු ගෙදරම තද බ්ලීච් ගඳක් ආවා. ජෙනිෆර් කොච්චර පිරිසිදු කළත් ප්‍රධාන නිදන කාමරයේ කාපට් එක යට ලේ පැල්ලම් තිබුණා. ඇඳේ ලී රාමුවල පවා ලේ තැවරිලා තිබුණා. පොලිසියට පෙනුණා සැප්තැම්බර් 24 වෙනිදා අලුත් මෙට්ටයක් ගෙදරට ගෙනවිත් තියෙන බව. ජෙනිෆර්ගේ ෆෝන් එකේ GPS දත්ත පරීක්ෂා කරද්දී එයා මැතිව්ගේ ට්‍රක් එක අතෑරලා ආපු තැනටත් මිනිය වලලන්න ගිය ප්‍රදේශයටත් ගියපු හැටි මනාව පැහැදිලි වුණා. හමුදා වීරයෙක් වුණු මැතිව් ජොන්සන්ගේ ජීවිතය අවසන් වුණේ Taman ආදරය කරපු බිරිඳගේ අතින්මයි. ඔක්තෝබර් 2 වෙනිදා ජෙනිෆර්ව අත්අඩංගුවට ගත්තත් මේ භීෂණාත්මක කතාව එතනින් ඉවර වුණේ නැහැ. මුළු ලෝකයම පුදුම කරවමින් ජෙනිෆර්ගේ වයසක දෙමාපියන් දෙන්නවත් පොලිසියට අත්අඩංගුවට ගන්න සිද්ධ වුණා. පරීක්ෂණවලදී හෙළි වුණේ මේ මිනිමැරුම වසන් කරන්න ජෙනිෆර්ට ඇයගේ දෙමාපියන් පවා උදව් කර ඇති බවයි. මැතිව්ව මරපු කාමරයට දාන්න අලුත් මෙට්ටේ මිලදීගෙන තිබුණේ ජෙනිෆර්ගේ අම්මා. ජෙනිෆර්ගේ තාත්තා පොලිසියට කටවැරදිලා කියපු එක දෙයකින් එයා මේ රහස දැනගෙන හිටපු බව ඔප්පු වුණා. එයා කිව්වේ මම සිද්ධිය වුණු කාමරයට ගියේ නැහැ කියලා. හැබැයි පොලිසිය කිසිම දෙයක් කියන්න කලින් කාමරයේ ඇතුලේ සිද්ධියක් වුණු බව එයා දැනගත්තේ කොහොමද? මේ ඛේදවාචකය වෙලා මාස ගණනක් ගත වුණත් අදටත් මැතිව්ගේ සිරුර හොයාගන්න ලැබිලා නැහැ. පොලිසිය
ස්වේච්ඡා සේවකයෝ සහ මැතිව්ගේ හමුදා මිතුරන් තාමත් පතල් සහ වනාන්තර පීරමින් ඒ ගෞරවනීය සොල්දාදුවගේ සිරුර හොයනවා. ළඟදි හම්බ වුණු ස්ටෝරේජ් බොක්ස් එකක මැතිව්ගේ ලේ තිබුණු බව දැන් විද්‍යාත්මකව තහවුරු වෙලා තියෙනවා. තමන්ට විරුද්ධව මෙතරම් සාක්ෂි තිබියදීත් ජෙනිෆර් තාමත් උසාවියේදී කියන්නේ තමන් නිවැරදිකාරියක් කියලා. ඇයට මිනීමැරුම් සහ සාක්ෂි විනාශ කිරීමේ චෝදනා රැසක් එල්ල වී තිබෙනවා. ඇය ඊටා භයානක තැනැත්තියක් බව පවසමින් උසාවිය ඇයට ඇපදීම පවා ප්‍රතික්ෂේප කළා. මේ හැම බිහිසුණු සිදුවීමක් අස්සෙම අපිට අමතක කරන්න බැරි තවත් පාර්ශවයක් ඉන්නවා. ඒ තමයි අර අහිංසක දරුවන් 3 දෙනා. එකම දවසක මේ දරුවන්ට තමන්ගේ අම්මයි තාත්තයි දෙන්නවම අහිමි වුණා. එක්කෙනෙක් අකාලේ මිය ගිහින් අනෙක් කෙනා තමන්ගේ පියාව ඝාතනය කිරීමේ චෝදනාවට හිරබත් කනවා. මැතිව්ගේ පවුලේ අය අදටත් බලාගෙන ඉන්නේ කවුරු හරි ඇවිත් මැතිව්ව වැළලුවේ කොහෙද කියලා කියනකල්. රටක් වෙනුවෙන් සේවය කරපු ඒ වීරයාට අවසන් ගෞරව දක්වන්නවත් නිසි තැනක් තවම ඔවුන්ට ලැබුණේ නැහැ. ඒ අතීත මතකයන් විතරක් අරන් ඔවුන් විඳින වේදනාව වචනයෙන් විස්තර කරන්න බෑ. පොලිසිය කියන විදියට ජෙනිෆර් මේ දේ කරන්න ප්‍රධාන හේතු දෙකක් තිබුණා. එකක් තමයි දික්කසාද නඩුවකට ගිහින් Tamanගේ විශාල දේපල මැතිව් එක බෙදාගන්න ඇය තුල තිබුණු අකමැත්ත. අනෙක් හේතුව ඇයගේ අර රහසිගත අනියම් සම්බන්ධය කිසිම බාධාවකින් තොරව නිදහසේ පවත්වාගෙන යන්න තිබුණු උවමනාව. Tamanගේ తాවකාලික සතුට වෙනුවෙන් Tamanගේ දරුවන්ගේ තාත්තව මරන්න තරම් අම්මා කෙනෙකුට කොහොම හිතුණද කියන එක හිතා ගන්නවත් බෑ. සමාජයට ආදර්ශවත් පවුලක් විදියට පෙනී සිටිමින් ඇතුළතින් මෙතරම් අඳුරු සැලසුමක් ක්‍රියාත්මක කළ ජෙනිෆර්ට නීතියෙන් උපරිම දඬුවම් ලැබේවි. ඒත් ඒ කිසිම දෙයකින් ආදරණීය තාත්තෙක් දක්ෂ සොල්දාදුවෙක් වුණු මැතිව් ජොන්සන්ව ආපහු ගේන්න බෑ. මුළු ලෝකයේම අවධානය දිනාගත් ජෙනිෆර් ග්ලෙඩ්හිල් නඩුවේ තීරණාත්මක හැරවුම් ලක්ෂයට අපි ඇවිත් ඉන්නවා. 2025 දෙසැම්බර් මාසයේ උටා ප්‍රාන්ත උසාවියේදී මේ නඩුව විභාගයට ගත්තේ ඉතාමත් උණුසුම් තත්වයක් යටතේ. නඩු විභාගයේදී පැමිණිල්ල ඉදිරිපත් කළ ප්‍රධානම සාක්ෂිය වුණේ ජෙනිෆර්ගේ පෙම්වතා රහසිගතව පටිගත කළ දුරකථන සංවාද. එහිදී ජෙනිෆර් ඉතාම සැහැල්ලුවෙන් මැතිව්ව ඝාතනය කළ ආකාරය විස්තර කරන විදිය මුළු උසාවියම නිහඬ කළා. ඇය එහිදී පවසනවා මට දැන් දැනෙන්නේ ලොකු නිදහසක් කියලා. මේ ප්‍රකාශය ඇයගේ සාහසිකත්වය මනාව ඔප්පු කළා. හැබැයි වඩාත්ම කම්පන සහගත දේ උනේ මැතිව්ගේ සිරුර සොයා ගැනීමට කළ මෙහෙයුම. විමර්ශකයන් විසින් ජෙනිෆර්ගේ දෙමාපියන්ගේ දුරකථන දත්ත පරීක්ෂා කිරීමේදී තවත් රහස් රැසක් එළියට ආවා. ජෙනිෆර්ගේ පියා සිරුර සංගවන්න උදව් කළ බවට තිබූ සැකය තහවුරු කෙරෙන සාක්ෂි මෙහිදී ඉදිරිපත් වුණා. මැතිව්ගේ හමුදා මිතුරන් උසාවිය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක යෙදුනේ තවමත් අතුරුදහන් අපේ සහෝදරයා අපිට ලබා දෙන්න යනුවෙන් ඉල්ලමින්. ජෙනිෆර්ගේ නීතිඥයන් උත්සාහ කළේ මෙය ආත්මාරක්ෂාව සඳහා කළ දෙයක් ලෙස පෙන්වන්නට. නමුත් ඇය විසින් මිනීමැරුමට දින කිහිපයකට පෙර මිලදීගත් ආයුධ සහ ඇඳ ඇතිරිලි පිළිබඳ සාක්ෂි හමුවේ එම තර්කය බිඳ වැටුණා. යුක්තිය ප්‍රමුඛ කරගත් මේ නඩු විභාගයෙන් පස්සේ ජෙනිෆර්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබීමේ ඉඩකඩ ඉතා ඉහළ වුණා. අවසානයේදී Tamanගේ සතුට වෙනුවෙන් පවුලක් විනාශ කළ කාන්තාවකට නීතිය හමුවේ ගැලවීමක් නැති බව මේ නඩුව අපට පසක් කරනවා. 2025 දෙසැම්බර් මාසයේ දින ගණනාවක් තිස්සේ ඇදුණු මේ නඩු විභාගයේ අවසානයේ ජෙනිෆර් ග්ලෙඩ්හිල්ගේ ඉරණම තීරණය වුණා. විනිසුරුවරයා විසින් ඇයව පළමු පෙළ මිනීමැරුම් චෝදනා ඇතුළු චෝදනා රැසකට වරදකරු කරමින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළා. ඇයට අප ලැබීමේ අවස්ථාව පවා අහිමි වුණේ ඇය සමාජයට ඉතා භයානක තැනැත්තියක් බව තහවුරු වුණු නිසායි. හැබැයි මේ නඩුවේ වඩාත්ම සංවේදී අවස්ථාව වුණේ
මැතිව්ගේ පවුලේ අය උසාවියේදී කළ ප්‍රකාශයන්. මැතිව්ගේ සහෝදරිය ජෙනිෆර් දෙස බලමින් හඬා වැටිමින් ඇහුවේ එකම එක දෙයයි. ඔයාට එයා මරන්න ඕනේ වුණා නම් කමක් නැහැ. ඒත් ඇයි අපිට එයාගේ දේහයවත් දෙන්නේ නැත්තේ? අපිට ඕනේ මැතිව්ට ගෞරවනීය විදියට සමු දෙන්න විතරයි. මැතිව්ගේ වයසක මව උසාවියේදී කළ ප්‍රකාශය කාගේත් නෙතට කඳුළු ගෙන ආවා. මැතිව් යුද පිටියේදී සතුරන්ගෙන් බේරුණත් තමන්ගෙම ගෙදරදී තමන් විශ්වාස කරපු බිරිඳගෙන් බේරෙන්න එයාට බැරි වුණා. මගේ මුණුබුරෝ 3 දෙනාට කවදා හරි මම කියන්නේ කොහොමද? එයාලගේ අම්මා තමයි තාත්තව නැති කළේ කියලා. උසාවි තීන්දුව ඇසෙන මොහොතේ පවා ජෙනිෆර්ගේ මුහුණේ කිසිදු පසුතැවීමක් පෙනෙන්නට තිබුණේ නැහැ. ඇය කලේ හිස් බැල්මකින් බලා සිටීම පමණයි. අවසානයේ මැතිව්ට යුක්තිය ඉෂ්ට වුණා. ජෙනිෆර්ගේ දෙමාපියන්ටත් සාක්ෂි වසන් කිරීම වෙනුවෙන් සිර දඬුවම් නියම වුණා. මැතිව්ගේ සිරුර තවමත් හමු වී නැතත් මේ තීන්දුවත් එක්ක මැතිව්ගේ ආත්මයට යම් සැනසීමක් ලැබෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ආදරය, දේපල සහ රහස් සබඳතා වෙනුවෙන් මිනිස් ජීවිත බිලි දෙන මෙවැනි අඳුරු මිනිසුන් ගැන අපි නිරන්තරයෙන් අවධානයෙන් සිටිය යුතුයි. මැතිව් ජොන්සන්, ඔබට නිවන් සුව. මේ වගේ තවත් true crime stories දැනගන්න අපේ Truth About Crime Case YouTube channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එකට like එකකුත් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම්.